අපේ ගමට ගමේ රසට රසව රස දැල්ලෝ we are with you. අම්මා දැල්ලෝ ටික කොහමද? අර මොකද අර බලන්න. මෙන්න මේක ගලවන්න ඕන උන්. මේක අයින් කරගත්තා. පතුරු ගහනවා. කොටම ඩිසයින් එකක් ඔයත් හොඳයි නේ. අදුම් ඉපත් වෙනවා මට සිරි තනිකර දැල්ල ඔපරේෂන් කරනවා. අඩුව ඒක දැක්ක දැන්නේ අපි පිලි පවර් එකට එනවා ජෙට් එක වගේ. ඒ බං දැල්ල සුද්ධ ගා දෙන මැස්සෝමි අඩුවක් නැහැ නේ. කොයි නේ එම්බල පොරෝහිත එනු කටනට මාත් එක්ක අංග දිගෑනේ. බලහංග කියලා ඉන්නේ එක. ඇති ඔක දාපම් මේකට දැල්ලුයි කියන්න මචං සුද්ධ කරනකොට ඊටව වැටෙනවා මාර දුකක් විඳින්න වෙනවා. ඉතින් පොඩ්ඩක් පාල් හොදනවා දින පාටත් හොදමු බත්කු දාලා ඊට පස්සත් පංජමු ගහනවා ගස් ඉවරයි. ඔව්නේ ඔන්න කිරිපිතේ දින පාටත් තේදුවා කඩුව අවසාන ටික යන්නේ අර ඒක නම් තියෙනවා බං මේවා තිබ පොඩ්ඩ යන්නේ තව දෙන්නයි ඉන්නේ. අන්තිම මේක. පොඩ්ඩක්. අන්තිම. අමු එක කමු. හැමදාම අමු කලෝනේ හැමදේම නේ බා. ඉවරයි ඉත කරලත් ඉවරයි. ඒ හමුවේ මුද ටිකක් බිල්ලුත් තියෙනවා බා. බීම් පැට් එකකින් නොත් මදුරිල්ලන මන්ත්‍රය කියන්නේ. ගුග් ඕ දැල්ල ඉවරයි. ඉවරයි දුරු දාසු දෙවෙනි පාරත් හොද ගමු. සුද්ධ කරලා ඉවරයි නිකන් හොදලා ගන්න තියෙන්නේ. ඉතල සඳ එළි දෙවිය සයිස් ඒව තියෙන්නේ බා. උගේ ඔළුව නෑ මෙන්න කොල්ලටි අයිමත් වර්ෂාපතනේ එල්ල වෙනවා. රිලව් සෙට් එකකුයි වඳුරු සෙට් එකකුයි එකට සෙට් වෙලා. පොල් ගන්නද යන්නේ? ගන්න. පොඩ්ඩක්. ඉවරේ පොල් ගාලා අන්තිම පොල් ගාලා පොල් ගාලා නේ මුළුප්පලා. පොල් ඉවරයි පොල් මචං පොඩක් ඉතුරුයි එමෙ ලොකු කේස් එකක් නෑ හැබැයි හොන් මං ගන්න නෑ බං කට්ටේ භාගයක් කියලා බූට ගහලා වෙල ඉවරයි මීට වඩා ගන්න දෙයක් නෑනේ තේරෙනවනේ නෙමෙයි නෑ. හලෝ ඔයාට මම වැහෙනවද? අපේ තරංගයක් වගේ එකක් තියෙනවා මචං මේ පෙට්ටි මිලිස් කන්නද නිකන්? කන්නේ කවුද කියලා. ඌ බං මේ වැස්සත් එක්ක නම් මේ ලෝදයක් කරන්න බෑ බං. දෙන්න. කපල ඉවර නැන්නා. ඔය දෙපැත්ත ගහන දෙන්න. වැස්සට බට්ටි ගියා වගේ නේ කොටා නිකන් ඉන්නේ දුවන්න බලාගෙන වගේ. කොහෙන්ද මේ ටික අයින් කර ගන්න. කොට මෙලි ගාදී ඉදරන් බලන්න හොඳේ. දුලුණු ටිකක් කපා ගමු. අර බලමු මට උඩු වෙදුනන්නේ. පාල් ආල් ටික දාගත්තා. පොල් කවලම් කරලා ගන්නකො එන. දෙන්න තියෙනවා. ඔව්
සුදුලුණු සුදුලුණු ටිකත් හරි. බීලුණු ලීලුණු ටිකක් දෑවා. මුදුකුත් වෙනවා. ලුණු කුඩු කහ කුඩු තුන පහ නවහ ටිකත් හරි. වර්ෂාවෙන් බාධා එල්ල වෙන්න යන්නේ. අයිම පොද ගහනවා. කරපිංචා කරපිංචා ටික ලියලා ඔකට දාමු. සුන්දරත් තියෙන එතකොටනේ. කරපිංචා කරපිංචා චුට්ටකුත් දැම්ම. ඔය ටික දැන් කොටා ගන්න තියෙන්නේ. දාගන්න කොටලා ගමු. කොටන්න පුතේ. අයියෝ දෙයියනේ එපා අපි එක කුඩේ යට ඉන්නමු. සුපිරියට ගෙටලා තියෙන්නේ ඕකාට. හරි. වීඩ ඇතිද? ඇති. වීරයට හොඳට කොටලා පුරුදු. නයිස්. නැතුව. මට කොට ටිකක් කොටන්න දෙනවා මල්ලි. දෙන්න. වීඩයට කවලම් කරලා දෙන්න ගන්නට. ඇතිනේ කෙරුණානේ. නෑ ගත්තා. ඒක නම් දැන් මම්මට හිරින්නේ. දූරේ කළා යද්දරි. බලන්න. ඇතිනේ. කෙටිලා. ලුණු ටිකක් හරි. ලුණු ටික හරි. වගේ ගතියක්. ඒ ටිකත් හරි. රම්පේ. රසවත්, හොඳවත් රම්පේ. වෙටි මිරිස් ටිකක් කපාගමු එහෙනම්. ලම්බලේ. අවුදැල්ල කරන කිව්දානේ. අද වෙලාසින් කන්න ඇවිල්ලා. වෙටි මිරිස් කපලත් ඉවරයි. හරි. කිවි. මොනවද මතක් විදුටු ටික කපාගමු. රෝල ගමනේ නන්නේ. බත් කවනවා වගේ මාළුන්ට. කාලා නැතිලු බං. ඔළුව ගහගන්න. ලේසි නෑ පුතේ. හරි. දැන් ඉරෙට්ටක් ගහගමු. මම කොටාට දෙන්න. කන්න ඉතින් රස පාටක් තියෙනෝනේ. මට උඩු කැලක් දෙනවා. වැස්සගෙන් තමයි වැස්ස එනම එන හුරෙක් වුණා. උඩු පේනවා. ඒ තියෙන්නේ මොනබල දෙන රාත් කතා කරන්නේ. හරියට හරි. අන්න මාරිට කන්න දෙමු. ඔන්න එනං අන්තිම එක කිරි පුතා මීට දාන්න තියෙන්නේ. ඔන්න එන අන්තිම එක බත් පුර වල ඉවරයි. හොඳේ. ඉවරයි. ගේම් ඕවර්. සුපිරි මනෝපාරක් ගහන් ඉන්න ඔය වඳුරු මචං හොඳේ. මචං පිට් එක දැල්ලෝ කෑල්ලක් කන්නවා වරේ. වතුර දාලා අනාගමු. පැටියෝ වතුර ටිකක් දාගමුනේ. ටිකක් දෙනවා අයියේ. ගුලි මොන ගුලිය? සලගුල්. සුපිරි වැස්ස සුපිරි. ඔව් පුදුමයි. දාන්න. දියකිරි ටිකත් හදාගමු. ටිකක් දාලා ගමු. වෙට්ටි මිරිස් ලුණු සුදුලුණු රම්පේ වෙට්ටි මිරිස් ටික දෑවා. බීලුණු ටිකක් දෑවා. සුදුලුණු ටිකක් දෑවා. රම්පේ ටිකක් දැම්මා. ඉවරයි. මිරිස් කුඩු කහ කුඩු ලුණු කුඩු තුන පහ හරියට හරි. එහෙනම් දැල්ලු ටිකක් දාගනිමු නේ. දැල්ලු ටික දාගන්න යන්නේ. අයි මේ මැද්දක විතර ඉතුරු කරලා තියෙන්නේ. printing mistake එක.
මේ මිටිකිරි ටිකත් මේ හොදීකට දාගමු. එතකොට තමයි තව රස වෙන්නේ. එහෙනම් මේ දැල් ලෝද්දට අපි කරවිංච ටිකක් දාලා ගමු. එතකොට තමයි රසය වැඩි වෙන්නේ මේකේ. Tuh balan. Oke. Bagang begini. Ini dia kamu nih. දාලා ගන්න. Supiri mana? Kota. Nih. Odi damu. Enak api kanean nih. Iya nih. Ketim dari suti nih. Nanda. Ambu. Ya apa ini dia? Mau tati bodoh. Dia. Ini dana dulu kan ini. Bikin apa deh? Bikin aja. Ya udah nih. Marah kalau tiba. Ini. Ready.